අපේ කාලකන්නින්ට තමයි පොයට පන්සලකට යන්න බැරි. උන්ට පොකේ ඉත්තව දුවනවා පන්සල් කියද්දී. කල්ල තෝනි 70. එක මුස්ලිම් කොල්ලෙක් පල්ලි වලට බයිනවද බලපල්ලා. පුළුවන් නම් මුස්ලිම් කොල්ලෙක් ඉස්සරහ පල්ලි වලට බැනලා බලහල්ලා. උඹලත් එක්ක යාළුකම් තියාගෙන ඉඳ බලන්න. මම නම් පුදුම විදිහට මේ අපේ රටේ අන්‍යාගමික මිනිස්සුන්ට ගරු කරනවා. ඇයි? පුදුම කොන්දක්. ජෙනුයින් මිනිස්සු උන්ව බය නැතුව අසුරු කරන්න පුළුවන්. බය නැතුව ඇසුරු කළ හැකි මේ කාලකන්ණි නාමික බෞද්ධයින්ට වඩා. තමයි ඇත්ත කතාව. මට හරි සතුටු හිතුණා මේ කොල්ල දෙන්න දැක්කම. උන් බලන්න උන් බැල් අඩු ගානේ පිටිපස්සවත් බලන්නේ කවුරු හරි බලාගෙන දින්නේ. අපේ උන්ට දන ගහලා වඳින්න ඇජ්ජයිනේ. ඒ හින්දා මේ ක්වොලිටි එකක් තියාගන්න ජීවිතවල. ආවේ කොහෙන්ද යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැති චරිතයක් වෙන්නේ නැතුව. ඉතින් ඒ හින්දා ඔය දැන් මම දැකලා තියෙනවා සමහර ළමයිගේ පොත් එහෙම වැටෙනවා කොහොම හරි කරලා try එකක් දෙනවා මේක. කොහොමද ඉතින් ඔය විෂයක් පිළිහිටන්නේ? කොහොමද අද උස්සන්නේ අද අම්මලාට තාත්තලාට වැඳලා අපු ළමයි උස්සන්නේ බෑ. හොඳයි බොහොම හොඳයි හාතපත් දාන්න. සතුටුයි. අම්මෙක් තාත්තෙක් දැන් ජීවිතුන් අතර නැත්තම් ඉතින් ඒගොල්ලන්ට මේම ෆිසිකලි ගිහිල්ලා වැඳලා කතා කරන්න බෑනේ. එතකොට ඒ ළමයා ඒ ගැන වොරි වෙන්න දෙයක් නැහැ. නමුත් ඉන්නවනම් කියලා කතා කරලා වැඳලා එන්න පුළුවන් වෙන්න ඕන. හැදෙන්න දැන් ගොඩාක් කට්ටිය එහෙමයි ඒකයි. මොකද ඔය හැමෝගෙම ඔය සමාජයේ බහුතර මතය නිකන් අන්ඩර් එස්ටිමේට් කරන්න එපා හරිද? ඔය බහුතර මිනිස්සු සද්ද නැතු ඉන්නේ. දැන් මහා සමාජයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ හින්දා ටිකක් quality of life කියන එක හුරු වෙන්න. හරි? ඔය ඔයාලා සමහර එක්කෙනෙක් දෙන්නෙක්ට රැඩිකල් විදිහට හිතුණට බොහෝ අය මහ පොළොවේ කකුල් තියාගෙන ඉන්නේ.